ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවනේ 2025 UPS ටොපික් කොරියන් විභාගයේ සම්බන්ධ තමයි මේ කාලේ උණුසුම. ඉතින් විභාගයට මුහුණ දෙන සියලු දෙනාගේ ලොකු කුතුහලයක් තියෙනවා. මම පාස් නැද්ද? ඉතින් මේ කට් ඔෆ් එක පිළිබඳ නිලතොරතුරු සහ ඉදිරියට කරන්න ඕන දේවල් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඉතින් මේ ප්‍රතිඵල සම්බන්ධව ගනිද්දී ඉතින් ගොඩක් කටකතා සහ අසත්‍ය ප්‍රකාශ යනවා. ඉතින් කඩයිම් ලකුණු කීයක් වෙයිද? එතකොට ස්කිල් කරන්න වෙයිද කියන එක පිළිබඳ ඇත්තටම ලකුණු 80ට වැඩි ළමයි ගොඩක් කුතුහලයෙන් ඉන්නවා මම පාස්ද නැද්ද කියන එක. ඉතින් මේක ගත්තපුවාම මේ කඩයිම් ලකුණු ගැන වර්තමාන තත්ත්වය බලද්දී මේ කොරියානු රජය විසින් තාම දැනුවත් කරලා නැහැ කී දෙනෙක් ගන්නවද කියන එක. දැනට වාර්තා වෙන විදිහට 3300ක් කට් ඔෆ් එකෙන් ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේම ස්කිල් එකෙන් පසුව තෝරා ගැනීම 2000ක් කියලා අපට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ තත්ත්වය බලද්දී කොරියානු ශ්‍රමිකයන් ගන්න රටවල් අතර ලංකාවේ කට් ඔෆ් එක කීයද කියන එක තාම තීරණය කරලා නැහැ. අප්‍රේල් 30ට පෙර මෙම කඩයිම් ලකුණ එළියට දානවා කියලා තමයි ආරංචි මාර්ගවලින් අපට ලැබෙන්නේ ආරංචි. ඉතින් මේ පිළිබඳ කටකතා තියෙනවා. ඉතින් ඒවට රැවටෙන්න එපා. ඉතින් අපි මේ SLBF වෙබ් අඩවියෙත් අපිට නිලතොරතුරු තවම දකින්න නැහැ. අර ස්පෙෂල් එක විභාගය සම්බන්ධව විතරයි දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේ HRD ආයතනයේ මේ දැන්වත්මන් තත්ත්වය ඉතින් තවම දැනුවත් කරලා නැහැ EPS 2025 කොරියන් විභාගයේ සම්බන්ධව. ඉතින් අපි බලමු ඉදිරියට. ඉතින් මට නිර්දේශ කරන්න තියෙන්නේ අසත්‍ය ප්‍රකාශ වලට රැවටිලා මානසිකව වැටෙන්න එපා. ඔයාට අවසන් වශයෙන් කියන්න තියෙන කට් ඔෆ් එක එනතුරු කාලය අපතේ නොයවා ස්කිල් ටෙස්ට් සම්බන්ධ හෝ නැවතත් දෙන කටයුතු වල යෙදෙන්න කියලා තමයි මම නිර්දේශ කරන්නේ. ඉතින් ඒක තමයි යෝග්‍ය. ඉතින් ඔයාලගේ ලකුණු මට්ටම සහ ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරන්න. ඉතින් නිවැරදි තොරතුරු දැනගන්න අප සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් සුබ දවසක් වේවා.